සබ්ජෙක්ට් 9ටම පොදුවේ කෙටි ක්‍රම ටික ඔයා හොයන්න. කොහොමද හරියට පාඩම් කරන්නම පොඩ්ඩක් කපටි වෙලා හරියටම උත්තරේ ගහන්න. ඔයා මේ ප්‍රශ්නය කියවෙන විදිය උලක් තියෙනවා. ඔයාගේ මොලේට මේ ප්‍රශ්නය හරියට තේරෙන්න ඔයා කොහොමද ප්‍රශ්නේ කියවන්නේ? අනේ පේපර් එකක ලකුණු 80ට වඩා වැඩියෙන් ගන්නේ කොහොමද? ඔයා මෙච්චරකල් පාඩම් කරලත් හරියට පේපර් එක ලියාගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවද? ප්‍රශ්න වලට උත්තර ලියන්න තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් ප්‍රශ්න ටික හරියට තේරුම් ගන්නත් බෑ. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා නම් මේ වීඩියෝ එක මේ ඔයාටම තමයි. එහෙනම් අද අපි කතා කරමු සාමාන්‍යයෙන් පේපර් එකක ලකුණු 80ට වඩා වැඩියෙන් ගන්නේ කොහොමද? සාමාන්‍යයෙන් ඒකක් අපි ගන්න අපි ලෑස්ති වෙන්නේ කොහොමද? අපි කතා කරමු ඒක ගැන. ගන්නේ කොහොමද කියලා. හරි. ඉතින් අද අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් සබ්ජෙක්ට් 9ටම පොදුවේ පේපර් එකක ලකුණු වැඩියෙන් ගන්නේ කොහොමද කියලා තමයි දැන් ඔයාලට කියන්නේ. ඒ ප්‍රශ්නය තේරුම් ගන්න උත්සාහ කරන්න. තේරෙනවද? ඒ ප්‍රශ්නේ ඔයාලට තේරුම් නැත්නම් ආයෙ පාරක් කියවන්න. ඒ ප්‍රශ්නේ ඔයාලට තේරුම් ගන්න බැරි නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයා ඒ ප්‍රශ්නය කියවෙන විදිය උලක් තියෙන්නේ. හරි. හරි. ඔයාගේ මොලේට ඒ ප්‍රශ්නය හරියට තේරෙන්න ඔයා කොහොමද ප්‍රශ්නේ කියවන්නේ? ප්‍රශ්නේ කියවනකොට සාමාන්‍ය වචන 3ක් කියවලා පොඩි රෙස්ට් එකක් අරගෙන ඊළඟ ටික කියවන්න ගන්න. තේරෙනවද? ඒ කියන්නේ පැය ගණන් රෙස්ට් එකක් ගන්න නෙවෙයි. ඔයාලට තේරෙනවනේ මං කියන එක. ඒ කියන්නේ වචන 3ක් කියවලා ඊළඟ වචන 3 කියවලා ඊළඟ වචන 3 කියවන්න. එතකොට වචන 3න් වචන 3ට යනකොට අපේ මොලේට මේක හරි ලේසි වගේ අදහසක් ගිහිල්ලා ඒ ප්‍රශ්නේ ඉක්මනින් ඔයාලට පුළුවන් වෙනවා. ඉතින් ඒක තමයි පේපර් එකක් ලියනකොට අර දිග ප්‍රශ්න උනත් ඔයාලට හරි සරලව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ එතකොට. ඉතින් ඊළඟ කාරණාව තමයි ඔයා මේක ලස්සනට තේරුම් ගත්තා හරියට උත්තර ලියන්න ඕනේ. ඉතින් ඒකට ඔයා හරියට පාඩම් කරලා තියෙන්න ඕනේ. කොහොමද හරියට පාඩම් කරන්නේ? මෙහෙමයි කතාව. දැන් ඔයාට මතක තියෙන්න ඕනේ පාඩමක් ගත්තහම මේකේ අනුමාත්‍රිකා කොච්චරක් තියෙනවද? ඒ අනුමාත්‍රිකා යටතේ මොනවද කතා කරන්න කියලා පොඩි දල අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් ඒක ප්‍රශ්නේ දාගෙනකොට මතක් වෙන්නත් ඕනේ මෙන්න මේ හරිය තියෙන ප්‍රශ්නයකින් මේ අහලා තියෙන්නේ කියලා. එතකොට ඔයා සුපිරියට පාඩම් කරලා. තේරෙනවද? හරි. ඉතින් ඊළඟ කතාව. පේපර් එකේ ලකුණු වැඩි කරගන්නේ කොහොමද? එයා ඒකකට B එකකට එහෙම නැත්නම් සුපිරිම ලකුණකට ඔයාට යනවනම් හරි. සාමාන්‍ය සමහර කට්ටිය W එකෙත් ඇති. හරිද? එහෙම නැත්නම් C එකේ S එකේ B එකේ එල්ලිලා ඇති. මේකෙන් උඩපින්මක් පනින්න නම් ඔයාට වෙනවා අනිවාර්යෙන් සුපිරි ක්‍රම ටිකක් පාවිච්චි කරන්න. එකක් කියන්න. මෙහෙමයි. ඔයාට සිද්ධ වෙනවා MCQ වගේ තියෙන්නේ. හරිද? ඒ වගේ අර කෙටි කාලයකින් ලස්සනට හරියට උත්තර ලියන්න දෙන ඒවා කොයි වෙලාවකවත් ඔයා මිස් කරන්න එපා. හරි? මිස් කරන්නේ නැතුව ඒකේ පුළුවන් තරම් ඔයා ඉගෙන ගන්න කෙටි ක්‍රම ගොඩක්. තේරෙනවද? ඒවට දැන් අර කාලේ නාස්ති කරන්නේ නැතුව ඒවයි තියෙන කෙටි ක්‍රම ටික ඔයා හොයන්න. තේරෙනවද? ඒ කෙටි ක්‍රම ටික ඔයා හොයාගත්තොත් ඔයාට පුළුවන් ඒ උත්තරේ හරියටම පොඩ්ඩක් කපටි වෙලා හරියටම උත්තරේ ගහන්න පුළුවන්. එතකොට ඔයාට පුළුවන් ටයිම් මැනේජ්මන්ට් කරගන්නත් කාලය ඉතුරු කරගන්න නිසා අර අමාරු ප්‍රශ්න වලට හරියට උත්තර දෙන්නත් පුළුවන් වෙනවා. ඉතින් ඔයාට ආසාවක් තියෙනවා නම් මේ පේපර් පන්තියට සම්බන්ධ වෙන්න ඊටත් අමතරව ගෙදර ඉඳලා ඔයා ආසයි නම් හරිද ලකුණු වැඩි කරගන්න. ඉතින් මෙන්න මේ පේන WhatsApp නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාලා ඔයාගේ පේපර් එක ඉල්ල ගන්න.